ප්‍රියානන්ද විජේසුන්දරයන් අපේ ආදර ප්‍රියානන්ද අංකල් ඔබ ගැන අමුතුවෙන් කිව යුතු නැති වුණත් 2014 වසරේ මාගේ කොළුඳුල් නිර්මාණය වූ සත්‍ය ඇනගසයි සිට විරූප දක්වා අප සමග රැඳෙමින් ගුරු හරුකම් දෙමින් අවවාද උවදන් දෙමින් ඔබ අපට ශක්තියක් වූවා. නව ශ්‍රීලන්තයේ ශ්‍රී ලාංකීය කලාව රෝපණය කළේ ඔබයි. ඒ කෙත අස්වැත් වූ ගුරු පියාණන් ඔබයි. ඔබ රෝපණය කළ ඒ බීජය දැන් පළදරා අතු බර වී ඇත. විරූප ඔබ කළ ඒ ප්‍රයත්නයේ තවත් එක් විශිෂ්ට සන්ධිස්ථානයක්. බොහෝ දෙනෙකුට රැඟුම් රඟන්නට ගීත ගයන්නට වේදිකාව බිහි වී ඇත. ඒ හැමටම වඩා ඔබගේ උපේක්ෂා ගුණය අප කාටත් ආදර්ශයක්. ප්‍රියානන්ද අංකල්, ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව, සංගීතය, නර්තනය, ලේඛන කලාව නව ශ්‍රීලන්තයේ ස්ථාපිත කිරීමට අප කැප වී කටයුතු කළ යුග පුරුෂයෙකු වූ ඔබට මාගේ හදපිරි ප්‍රණාමය. මම ප්‍රියානන්ද විජේසුන්දර රණුක පෙරේරාගේ නාට්‍ය පෙළ 2014 පටන් ගත්ත නාට්‍ය පෙළ 2025 දක්වා දීර්ඝ ගමනක ආවා. මේ දීර්ඝ ගමන තුල රණුක හැම වරම අලුත් දෙයක් අපේ ජනතාවට අපේ සහෘදයන්ට දෙන්න උත්සාහ කරපු නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. මොකද මේ නාට්‍ය 6ෙම 2014 ඉඳලා මේ දක්වා නාට්‍ය 6ක වේදිකාව පිටුපස්සේ ඉඳගෙන මේ ප්‍රගතිය දිහා බලා හිටපු කෙනෙක් තමයි මම. රණුක හැම අවස්ථාවකදීම ඔහුගේ වේදිකා නාට්‍යවල අලුත් රංගන ශිල්පීන් මේ පොළවට බිහි කරා. නව ශ්‍රීලන්ත පොළවට ඒක කාටත් රහසක් වෙන්න බෑ. ඉතින් ඒ අත්දැකීම් තුලින් මෙවරත් රණුක ඉතා දැවැන්ත නිර්මාණයකට අත ගහලා තියෙනවා. මේක ජාත්‍යන්තර නිර්මාණයක්. මේ නිර්මාණයේදී යම් හරවත් දෙයක් මා හිතනවා ඔබට අරන් යන්න පුළුවන් කියලා. වේදිකාවේ ඉදිරියේ පුටුවක වාඩි වන ඔබ නෙමෙයි ආපහු වේදිකාවෙන් පුටුවෙන් නැගිටලා යන්නේ. මොකද ඊතරම් හරවත් වූ දෙයක් ඔබේ හිතේ ධාරණය කරගෙන යන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් මෙවර ග්ලෙන් ඊඩන් ප්ලේ හවුස් තියටර් එකේ මේ 15 සහ 16 මාර්තු මාසේ 15 සහ 16 දෙදිනම දවස් දෙකෙන් එකක් තෝරගෙන ඔබට අයලා මේ නරඹන්න පුළුවන්. ඉතින් ආරාධනා කරනවා මේ නරඹන්නට එන්නට කියලා.